සීන දකින්න නම් අමාරු කාලෙට පහු කරන්න වෙනවා කියලා කියලා තියෙනවා ඉතින්. ඒක නිසා තමයි මම පොඩ්ඩක් හිතේ පොඩි බයිකුත් ඇති වුණා. දැන් කරන්ට් මට ආවා ඊට පස්සේ මෙන්සස් ඩේට් එක වෙද්දි ඒක හරියට නැති නිසා පොඩි අපිට මොකක් කලින් එක්ස්පීරියන්ස් නැහැ නේ ඒක නිසා. Hi, welcome back to my YouTube channel. කිරි සිහිනේ දකින ආදරණීය අම්මලා හැමෝගෙම ඒ කිරි සිහිනය උතුම් තුනුරුවනේ බලෙන් ඒ හැම බලාපොරොත්තුවක්ම ඉක්මනටම ඉටු වෙන්න කියලා මුලින්ම මම ප්‍රාර්ථනා කරා. ඉතින් අද මම ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ මගේ ප්‍රෙග්නන්සි ජර්නි එකේ ෆස්ට් මාස 3 ෆස්ට් ට්‍රීමෙස්ටර් එක කොහොමද ගත වුණේ මොනවද මට ආපු සිම්ප්ටම්ස් කියලා බලත් එක්ක ෂෙයා කරගන්න තමයි මම හිතුවේ. ඉතින් අපි හැමෝම මැරි කරාට පස්සේ ඊළඟට අපේ ඩ්‍රීම් එක වෙන්නේ අපේ පුංචි පවුල සම්පූර්ණ කරන්න. ලස්සන චූටි පැටියෙක් අපේ ෆැමිලි එකට එකතු කරගන්න. මම හිතනවා ඒක තමයි අපි හැමෝගෙම බලාපොරොත්තුව. අලුතෙන් මැරි කරපු හැම කපල් එකකම ඊළඟ ඩ්‍රීම් එක වෙන්නේ ඒක. ඉතින් ඒ විදිහටම දැන් මමත් මැරි කරාට පස්සේ ඊළඟ ඩ්‍රීම් එක වුණේ ඒක. ඉතින් ඊට පස්සේ අපි හිතුව විදිහටම අවශ්‍ය කාලෙදිම අපේ ආදරේ සලකුණක් විදිහට ඔන්න එයා එම තමයි දැන් හදන්නේ. ඉතින් මේ කාල සීමාව තුළ මට මගේ ප්‍රෙග්නන්සි ජර්නි එකේ පළවෙනි මාස 3 හරියම අමාරුවෙන් තමයි මම ගත කරේ. එතකොට ඒ විදිහට මම ඉන්දියට හස්බන්ඩ්ගේ ගෙදර. එතකොට මම මගේ ගෙදර එන්න ටිකක් වෙලාව සහ කාලය යනවා. ඉතින් මේ පළවෙනි මාස 3 කියන්නේ අම්මා කෙනෙක්ට දරා ගන්න වෙන හරි අමාරුම අසීරුම කාලයක්. ඉතින් ඒ කාල සීමාව එකිනෙකාට විවිධයි. විවිධ විදිහේ රෝග ලක්ෂණ පහළ වෙන්න පුළුවන්. ඉතින් මටත් වෙන අම්මලට වගේම මුලින්ම ටිකක් ඇඟට තෙහිට්ටු ගතිය මේ දේවල් තමයි දැනෙන්න ගත්තේ. ඉතින් එහෙම දැනෙන්න ගත්තට පස්සේ මම ඒක එච්චර හිතුවේ නැහැ. සුපුරුදු පරිදි ගෙදර වැඩ පළ කරගෙන ඉඳියා. එහෙම ඉඳලා කොහොම හරි ඊළඟ මාසේ මම මෙන්සස් වෙන්න තිබ්බ ඩේට් එක ලඟ වෙද්දී මට ටිකක් හිතට දැනුණා පොඩි වෙනසක්. ඒකත් මම එහෙම හිතාගෙන ඩේට් එක එනකන් ඉඳියා. මෙන්සස් ඩේට් එක එනකන් ඉඳලා මෙන්සස් ඩේට් එක වෙද්දී මෙන්සස් උනේ නැති නිසා මට පොඩි සැකයක් වගේම චුට්ටි බයකුත් ඇති වුණා. දැන් ඒ කියන්නේ මම බලාපොරොත්තු වෙමින් ඉඳියා. හැබැයි එකපාරට අර එහෙම වුණා. අපි හැමෝම ටිකක් අර සර්ප්‍රයිස් වෙනවා කියන්නේ. ඉතින් ඒ හින්දා මගේ මෙන්සස් සයිකල් එකත් ගාන්ට එකන මෙන්සස් මම හැමදාම මන්ත්ලි ගානට ටයිම් එකට මෙන්සස් වෙලා එක පාරටම මෙන්සස් උනේ නැතුණාම ටිකක් බය වෙනවා. ඉතින් ඒ හින්දා ඒ මෙන්සස් උනේ නැති මාසේ ඒ දවසින් පස්සේ දවසේ මම ස්ක්‍රිප්ට් එකක් අපි හැමෝම අපේ ගෙදරදීම අපිට චෙක් කරන්න පුළුවන් එකක් මේ ස්ක්‍රිප්ට් ටෙස්ට් එක. ඉතින් මම ඒක කරා. ඒක කරද්දී කියන හරිම සතුටුයි. පළවෙනි ස්ක්‍රිප්ට් එකෙන්ම මට ටෙස්ට් එක පොසිටිව් වුණා. ඉතින් ඊට පස්සේ මම කරපු වැඩේ තමයි දැන් මට මම ටෙස්ට් කරපු එකත් පොසිටිව්. හැබැයි ඒත් මට තව මේක ප්‍රූව් කරගන්න ඕන නිසා මම කරපු වැඩේ ඊට පස්සේ බ්ලඩ් එක චෙක් කරන්න ගියා. බ්ලඩ් එක චෙක් කරන්න ගිහිල්ලා ඊට පස්සේ ඔන්න බ්ලඩ් එක චෙක් කරාට පස්සේ තමයි මට දැනගන්න ලැබුණේ ඒ විදිහ මට සති 5ක් වෙලා කියලා. ඉතින් සති 5ක් වෙලා ඒ කියන්නේ මාසයක්ම පහ වෙලා මාසයක්ම ගියාට පස්සේ තමයි ඔන්න මම දන්නේ දැන් මම ප්‍රෙග්නන්ට් කියලා. ඉතින් ඊට පස්සේ මට කොහොමද දැන් අර මේ මෙන්සස් වෙන්න නැති මාසේ ඊට කලින් දවස් කිහිපයකට කලින් මට ටිකක් කලන්තයක් වගේ ආව උදේ පාන්දර. ඒක නිසා තමයි මට පොඩ්ඩක් අර
හිතේ පොඩි බයකුත් ඇති වුණා. දැන් කලන්තයකුත් මට ආවා. ඊට පස්සේ මෙන්සස් වෙන ඩේට් එක වෙද්දි ඒක හරියට උනෙත් නැති නිසා පොඩි අර අපිට මොකක් කලින් එක්ස්පීරියන්ස් නැහැ නේ. ඒක නිසා චුට්ටක් තිගැස්මක් ඇති වුණා. හැබැයි හරියට චෙක් කරලා ඒවා ඩොක්ටර් වියෝජි ඩොක්ටර්ව හම්බ වෙන්න. ඊට පස්සේ අපි කරපු වැඩේ තමයි දැන් බ්ලඩ් එක චෙක් කරලා ඊට පස්සේ අපි වියෝජි ඩොක්ටර්ව හම්බ වෙන්න ගියා. ඊට පස්සේ ඩොක්ටර් රිපෝට්ස් අරගෙන ඒක කන්ෆර්ම් කළා. ඉතින් ඔන්න එතනින් පස්සේ තමයි මගේ ජීවිතේ හරිය ලස්සන දවස් ගත වුණේ. හැබැයි හිතුව තරම් ලස්සනත් නෙවෙයි අසීරුයි. මොකද පළවෙනි මාස 3 කියන්නේ හරියම අසීරු කාලයක්. එතන ඉඳන්ම 6 වෙනි සතියේ ඉඳන්ම මට වමන යන්න ආවා. වමන ගියා. ඊට පස්සේ ඇඟට ලොකු තෙහෙට්ටුවක් ලොකු මහන්සියක් දැනෙන්න ගත්තා. ඒ වගේම මේ පිම්පල් වගේ දැන් මේ වලට පේන නැති මේ මූණේ පිම්පල්ස් දාලා අපි අර කායිකවත් බාහිර අභ්‍යන්තර වගේම බාහිරවත් ලොකු වෙනසක් අපේ ශරීරය තුළ සිද්ධ වෙනවා. ඉතින් ඒ විදිහට තමයි වෙන අම්මලට වගේම මටත් පළවෙනි මාස 3 ඇතුළත කන්න බෑ මෙලොවදයක් ආපු හැමදේම ඒ විදිහටම අනිත් පැත්තට දැම්මා. ඉතින් ඒ විදිහට තමයි ගත වුණේ මේ මාස 3. තව ඒ මාස 3 ඇතුළත මාස එහෙම තමයි ගත වුණේ. අසීරු මාස 3 ගත කරද්දී මටත් ඉතින් එක ඔළුව එකෙක්කුම් එනවා. ඇඟපතේ අමාරු මේවත් එක කන්න බෑ. පොඩි දැන් කටේ වුණා. දැන් අර අපිට ඔය හැම දෙයක්ම වෙන්නේ මම හිතන විදිහට හෝමෝන වෙනස් වීම එක තමයි මේ ශරීරයේ බාහිරව අභ්‍යන්තරව මේ සිදුවෙන හැම දෙයක්ම වෙන්නේ. ඉතින් දැන් අර වමන එනකොට මම සමහරට වෙලේ දාලා සමහරට වමන යන්න දෙයක්වත් නැහැ. ඒ චර්මටම හරිම මහන්සි. ඉතින් ඒ වගේ වෙලාවට අර එහෙම වමන එනකොට ඒක නවත්ත ගන්න සමහර පොඩි දේවල් පළතුරු දොඩම් වගේ දේවල් අපි සාමාන්‍යයෙන් යූස් කරනවා. හැබැයි කිසි දෙයකට ඒ අර සාමාන්‍ය වමනේ වගේ නෙමෙයි. මේ ප්‍රෙග්නන්සි ජර්නි කියන වමනේ කියන්නේ ඒක යනවම තමයි. ඒක අර නවත්තන්න හැදුවට අපි එක දේවල් දීලා ඒක හැම වෙන්නේ නැහැ. ඉතින් පස්සේ වොමිටින් කියන එක පවා එන්ජොයි කරන්න ගත්තා. මොකද මේ ලස්සන සිහිනය එක්ක. නේද? ලස්සන සිහින දකින්න නම් අමාරු කාර්තු පහු කරන්නම වෙනවා කියලා අපි අහලා තියෙනවනේ. ඉතින් ජීවිතේ ලස්සනම සිහිනේ දකින්න යද්දි මේ වගේ අමාරු කාල සීමාවල් පසු කරන්න වෙනවා කියලා මම මටම කියාගෙන ඒ හැම දෙයක්ම මම එන්ජොයි කරා. ඉතින් ඔයාලටත් මම කියන්නේ ඔන්න නව යුව ලග්න. ඔන්න ඉතින් ඔයාලටත් නව යුව ලග්න හරි එහෙමත් නැත්තම් කිරිසේනේ බලාපොරොත්තු වෙන්න කපල් එකක් නම් ඉතින් මම ප්‍රාර්ථනා කරනවා ඔයාලගෙත් ඒ බලාපොරොත්තු හිතනවා වගේම ඒ විදිහටම තුනුරුවන්ගේ ආශිර්වාද බලයෙන් ඉටු වෙන්න කියලා. මම අද බලාපොරොත්තු වෙන්නේ මගේ ප්‍රෙග්නන්සි ජර්නි එකේ පළවෙනි මාස 3 මට ආපු සිම්ප්ටම්ස් ගැන ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. මොකද කිරි සිහිනේ දකින්න ඉන්න අම්මලා ගොඩක් ඇති. ඉතින් එයාලෙන් ගොඩක් අය සමහර වෙලාවට පළවෙනි බබා වෙන්න පුළුවන්. සමහර වෙලාවට දෙවෙනි තුන්වෙනි වෙන්න පුළුවන්. ඒ දෙවෙනි තුන්වෙනියට යද්දී අපිට එක්ස්පීරියන්ස් එකක් තියෙනවනේ. හැබැයි පළවෙනි බබා නම් ඒ අය ටිකක් එක්ස්පීරියන්ස් අඩුයි. මට වගේම එක්ස්පීරියන්ස් අඩුයි. ඉතින් ඒ හින්දා දැන් අලුත් බැඳපු කපල් එකක් වගේ නම් ඊළඟ ඩ්‍රීම් එක තමයි චූටි පැටි එක තමන්ගේ පවුලට ගේන එක. ඉතින් ඒ වගේ අයගේ පළවෙනි එක්ස්පීරියන්ස් එකනේ. ඉතින් එහෙම කෙනෙක් ආසයි මේ වගේ තව කෙනෙක්ගෙන්. දැන් මටත් ආස හිතුණා ඒ වගේ මමත් ඒ කාල සීමාව තුළ එක අයගෙන් අහනවා ඔයාලට කොහොමද දැනුනේ? මට මේ දැනෙන දේවල් දැනුණාද? මේවා හරියනවද? 3න් පස්සේ මේ වගේ දේවල් මමත් ඇහුවා. ඉතින් මං හිතනවා ඒ වගේම අනිත් අයත් දැනගන්න කැමති මේ මොනවද සිම්ප්ටම්ස්, මේවා චේන්ජ් වෙන්නේ කොහොමද? ඒ විදිහට මේ තොරතුරු එයාලටත් වැදගත් වෙයි කියලා මම හිතන හින්දා තමයි මම මගේ පළවෙනි මාස 3 මට දැනුණු දේවල් මම ඔයාලත් එක්ක මේ විදිහට ෂෙයා කරගන්නේ.
ඉතින් අදට එහෙනම් ගිහින් එන්නම්. ඉස්සරහදී ලස්සන වීඩියෝස් ඔයාලට ගේන්න පුළුවන් වේවි කියලා මං හිතනවා. ඉතින් එතකන් මගේ channel එකත් එක්ක ඔය විදියටම රැඳිලා ඉන්න කියලා ආදරයෙන් ඉල්ලන ගමන් මාව subscribe කරලා නැත්නම් මාව subscribe කරන්නත් අමතක කරන්න එපා කියලා මං ඔයාලගෙන් ඉල්ලනවා. එහෙනම් අදට ගිහින් එන්නම්. ආයෙත් අපි ලස්සන දවසක මේ විදිහට හම්බ වෙමු. bye.